සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි හදන්න යන්නේ මේ වගේ ලස්සන මල් 50ක් පිරිච්ච ෆ්ලවර් බොකේ. ඉතින් අපි බලමු අද කොහොමද ඒක හදන්නේ කියලා. මුලින්ම ඔයාලා ගන්න ඕන අඟල් දෙකේ රිබන් එකක්. අඟල් දෙකක් කියන්නේ සෙන්ටිමීටර් 5ක් විතර. එක සමාන කැලි කපා ගන්න ඕන නිසා අපි ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවා. ක්‍රෙඩිට් කාඩ් එකේ දිගුනේ සෙන්ටිමීටර් 8.5ක් විතර. ක්‍රෙඩිට් කාඩ් එක අරගෙන වීඩියෝ එකේ පේන විදිහට රිබන් එක ඕකේ ඔතාගෙන ඔය වගේ එක සමාන කැලි ගොඩාක් කපා ගන්න ඕනේ. ඒ වගේ කපාගත්ත එක කොටසක් අරගෙන ඒක හතර පැත්තේ ගම් පොඩ්ඩ තවර ගන්නවා. එහෙම තවරගත්තට පස්සේ ඔය වීඩියෝ එකේ පේන විදිහට අපි හතර පැත්තම ඔය විදිහට නමා ගන්නවා. අපේ රිබන් කෑල්ල නමන විදිහ අනුව මල ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔය වගේ රිබන් කෑලි ගොඩාක් එකතු වෙලා තමයි එක මලක් හැදෙන්නේ. ඔයාට එක මලකට ඕන තරම් පෙති ගණක් දාගන්න පුළුවන්. මට හොඳයි කියලා හිතුණා එක මලකට පෙති 30ක් දැම්මොත්. ඒ නිසා මම ඔය වගේ පෙති 30ක් එක මලකට දාලා තියෙනවා. මම ඔය පෙන්නලා තියෙන විදිහට රිබන් කපාගෙන අලවගෙන ඔක්කොම ටික හරියට හරි ගස්ස ගන්න ඕන. ඔයා කපාගෙන අලවගෙන වැඩ ඉවර කරගත්තු රිබන් පටි චුටි කෑලි වල රිබන් එක අරගෙන එක පිට එක වීඩියෝ එකේ පේන විදිහට අලව ගන්න ඕනේ. ඒ විදිහට ඔයා හදාගත්තු මල් පෙති කැමති ගානක් වගේ මලට පාවිච්චි කරන්න පුළුවන්. අපේ රෝස මලට අපේ පෙති ටික හදාගෙන වැඩ ටික ඉවරයි. අපිට දැන් කරන්න තියෙන්නේ බාබකියු ස්ටික් එකක් අරගෙන ඒක ඔය මල් පෙති ටික ගානට අමුණන්නයි තියෙන්නේ. අමුණන්න කලින් ඔය පේන විදිහට එක මල් පෙත්තක් අරගෙන මම ග්ලූ ගන් පාවිච්චි කරලා තියෙන නිසා මට ලේසි වුණා.
පෙත්තේ කොටසක් ගලවලා ඊට පස්සේ වීඩියෝ එකේ පේන විදිහට බාර්බිකියු ස්ටික් එකේ ඇතුළට දාලා ගම් ගාලා හොඳට අලවන්න ඕනේ ගැලපෙන්නේ නැති වෙන්න. ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මල් පෙති රෝල් කරන්න ඕන ඇතුල් පැත්තට නෙමෙයි ආපිට කියන්නේ. පෙති අපි ගම් ගාපු පැත්ත තියන්නේ. වීඩියෝ එකේ පේන විදිහට තේරුම් අරගෙන ඔයා වැඩේ කරන්න ඕනේ. ඔයාට බාර්බිකියු ස්ටික් එක මල් පෙති ටිකේ මේ පැත්ත මෙහා පැත්ත ඔය පේන විදිහට අලවන්නත් පුළුවන්. එහා පැත්තේ අලවන්නත් පුළුවන්. හැබැයි ඔතන්නේ එකම ක්‍රමයට. එකම පැත්තකට නෙවෙයි එකම ක්‍රමයකට. ඔයා ওই පේන විදිහට නැතුව අනිත් පැත්තට එතුවොත් ඔයාගේ මල හරියට ගන්න වෙන්නේ නැහැ. ඒත් ඔය පේන විදිහට එතුවොත් ඔයාට මල් හරියට ගන්න පුළුවන් පෙති ටික. ඒ වගේම තමයි ඔයා ග්ලූ ගන් එක මීට කලින් පාවිච්චි කරලා තියෙනව නම් දන්නවා සාමාන්‍ය ගම් එක වේලෙන ටිකක් වෙලා යන හොඳටම වේලෙන ටිකක් වෙලා යනවා. ඉතින් අපිට එකෙන් පොඩි පාසියක් තියෙනවා. ඔයා ඉක්මනට ඔතාගෙන ගියොත් ගම් එක තාමත් වීලිලා නැහනේ. දැන් කොහොම ඔතාගෙන යද්දි ඔයාටම පේනවා ඇති මලේ පෙති ටික උඩට පහළට තනින් තන ගිහිල්ලා තියෙනවා. මල හැදුවට පස්සේ ගම් එක වීලිලා නැති නිසා ගම් එක මල් එක හැදුවට පස්සේ අපිට ඒක ගානකට අතින් බැලන්ස් කරලා හදාගන්න. අන්තිමට අපේ රෝස මල හැදෙන්නේ ওই විදිහට තමයි. ඊට පස්සේ අපේ රෝස මලේ දැන් ශක්තිය ටිකක් වැඩි කරගන්න ඕන නිසා බාර්බිකියු ස්ටික් එක වටේ තරුවක් හැඩයට මං ගම් ටික තවර ගන්නවා. අන්තිමට මලේ ගම් ටික ගෑවට පස්සේ මලේ පහළ පැත්ත ඔහොම තමයි පේන්නේ. ඒක තද කරත් ඒක ගානකට හයියට දෙන පෙති කොහෙවත් එහෙම යන්නේ නැහැ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඊටු මල් ටික සාමාන්‍ය විදිහටම කලින් වීඩියෝ එකේ දැකපු විදිහට ආට මල් ටික හදාගෙන යන්නයි තියෙන්නේ. තව දෙයක් මට කියන්න තියෙනවා මට සමා වෙන්න කියලා. මොකද මම මල් එක රැපින් කරන වීඩියෝ කරත් ඒක මගේ අතින් නැති වෙලා තියෙන මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක මොකක් කරේ ක්ලියර් කරද්දී මගේ දැන් මේ වීඩියෝ එක ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම රෝස මල් එක හැදුවට පස්සේ මගේ ගාව වීඩියෝස් කීපයක් ඉතුරු වෙලා තියෙනවා. රෝස මල් බොකු එක හැදුවට පස්සේ වීඩියෝ එක තමයි මේ ඔයාලට පේන්නේ. ඒ වගේම මම ඔයාලට ස්තුති කරනවා මගේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවා නම්. එහෙනම් අපි ඊළඟ දවසෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.